ජේසු පිහිටයි. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. මාගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අද දවසේ අස්වැන්න ගැන අපි මෙනෙහි කරමු. යොහාන් 15 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදය. මිදිවැල මමය, නුඹලා අතුය. යමෙක් මා තුලෙහි පවතින්නේද, මම ඔහු තුලෙහි පවතින්ද, ඒ තැනැත්තේ බොහෝ ඵලදරයි. මක්නිසාද මාගෙන් වෙන්ව කිසිවක් කරන්නට නුඹලාට බැරිය. අපේ ජීවිතයේ අද අස්වැන්න නෙලීමට නම් අප මුලින්ම උන්වහන්සේ තුල පවතින්නට අවශ්‍යයි. අපේ සිතිවිලි, කල්පනාවන්, අපේ බලාපොරොත්තු සහ ඉලක්ක උන්වහන්සේ තුල පවතින්නට අවශ්‍යයි. අද ඔබේ ජීවිතයේ නෙලීමට බලා සිටින අස්වැන්න කුමක්ද? සුවයද, සමාදානයද, ප්‍රීතියද? විශ්වාසයෙන් උන්වහන්සේට යාඥා කරන්න. උන්වහන්සේ තුල පවතින්න. උන්වහන්සේද ඔබේ අස්වැන්න, ඔබේ අවශ්‍යතාවය සඵල කරන සේක. ආමේන්.